නැවත වම්බටුවා ගාවක නඩත්තුව ගැන තමයි කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක ඕගොල්ලෝ මේ ගහ දකින්නකොටම කියනවා මේක නිකන් පොළ දාව වැඩි වගේ. ඒක පොළ වැඩි. එහෙම වුණාම මල් හැදුනත් මේ මල් වලින් එන කරල් කුඩා වෙනවා. ඉතින් අපි බලන්නේ මේක ලොකු අස්වැන්නක් ගන්නනේ. එහෙනම් මේකේ අනවශ්‍ය කොළ අඩු කරන එක තමයි ප්‍රධානම කාර්යය. ඒකට ඉස්සෙල්ලාම බලන්න ඕන මේ අපි දැන් සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ගහක මුලට හොඳට අවුව වැටෙන්න ඕන. ඉතින් ඒක ඉස්සෙල්ලා හිතේ තියාගෙන ඉස්සෙල්ලා මේ මුල වැහිලා තියෙන කොළ ටික අයින් කරනවා. ඉතින් මේ වගේ කැපෙන එකතරියක් පාවිච්චි කරලා ඒතර කොළ සහ රිකිලි. දැන් මේවා කොළනේ. කොළ සහ රිකිලි අපි අයින් කරලා ඉස්සෙල්ලා. මේ විදිහට. ඊට පස්සේ ඒතකොට මේ කොළත් ඇත්තටම ලොකු වැඩි. මේ කොළ අපිට පේන ලොකුයි. මේ කොළ දාව වැඩි. ඒවත් අයින් කරනවා. මේකත් අයින් කරනවා. මේකත් අයින්. අපි සාමාන්‍යයෙන් මේ කොළ වලට කියන්නේ වැලි කොළ කියලා. ඒ කියන්නේ කොළය පාත් වෙලා අර මේ පොට් එකේ වැදිලා ඒකේ වැලි ගෑවෙනවනේ ඒක වැලි කොළ. හොඳට බලන්න ඒක තමයි ඔය වැලි ගෑවිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක මේ බෙදිලා තියෙන මෙතන ඉන්නේ. නේද? ඒකට මේ බෙදිලා තියෙන තැනින් අපි පල්ලෙය සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මොනවත් කොළ. ඒක නිකන් පිරිසිදුව තමයි තියෙන්නේ. ඒකට දැන් හොඳට අවුව වෙන්නේ. ඊට පස්සේ දැන් මේකේ සැකිල්ල ගත්තොත් මේකනේ ප්‍රධාන සැකිල්ල. මෙහෙම ඇවිල්ලා මේක බෙදිලා මෙහෙම බෙදෙනවානේ. ඒකට මේ තමයි ප්‍රධාන සැකිල්ල. ඊට අමතරව වෙන පොඩි පොඩි රිකිලිත් අපි කඩලා දානවා. දැන් මේ අත ගැන මොකද ඔයාලා හිතන්නේ? දැන් මේකේ දැන් නම් මල් හැදිලානේ. ඒ හින්දා අපි ප්‍රමාද වැඩි. මේකත් මේ අස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේකේ වැඩ දැන් මේකෙන් වැහිලා තියෙනවා. ඒකට අවුව වැඩෙන්නේ නැත්කොට ඒක අස්සෙන් ඉන්නේ නැහැ. ඊට අමතරව මේ අස්සේ තියෙන මෙන්න මේ රිකිල්ල ගැන හිතන්නකො. මේක වැඩක් නැහැ. ඒකට මේක තිබ්බහම වෙන්නේ මේකට ගහේ හැදෙන පෝෂණය ගියා ගහ නිසියාකාරව වර්ධනය වෙන්නේ. ඒක මේ රිකිල්ල එකත් වැඩක් නැහැ. මේ ටික අයින් කරපන්. හරි නේද? ඉතින් දැනට මේ විදිහට තමයි අපිට කරන්නේ. ඒක ප්‍රධාන අතු ටික මේක නේ. මේක